එළය රයිට් දැන් තේරුණා බලමු ගුරුවරයාගේ හැකියාව මොකද ද්විතීයික වර්ධනය කියන එක මහා අමාරුයි කියලා සම්මත ලෝකේනේ අපි මේ එළියේ ඉඳන් ඇතුළට ඇතුළේ ඉඳන් එළියට ආතල් එකට යන්නේ ඇත්ත කතාවනේ ඈ බලමු හැකියාව බලමු හයෙන් කියන්න ඕන සනාල කැම්බීමෙන් එළිය මොකද්ද හයෙන් එහෙම බෑ මට හයෙන් කියන්න ඕන සනාල කැම්බීමෙන් ඇතුළ මොකද්ද ඇතුළ රයිට් හරි දැන් වරද්දක් නැතුව කියන්න ඕන ගුරුවරයාගේ හැකියාව බලමු සනාල කැම්බීමෙන් එළිය මොකද්ද ඇතුළ මොකද්ද කාෂ්ඨයේ කොටස් දෙක මොකද්ද අරටුවයි තද පාට කවුද ලා පාට කවුද සජීවී කවුද අජීවී කවුද දි รา පත් වෙන්නේ කවුද දි รา පත් නොවෙන්නේ කවුද ජලය රඳන්නේ මොකේද ජලය රඳන්නේ නැත්තේ මොකේද කෘමි ආසාදන මොකේද ශුද්‍ර ජීවී ආසාදන මොකේද වටිනාකමින් වැඩි මොකද්ද දැක්කනේ කනේ ඔච්චරයි ඔතනින් ද්විතීයික වර්ධනය ඒ අර ගැඹුරු කොටස් ටික ඔක්කොම ඉවරයි ඉතිරි වෙන්නේ පොඩි අග්ගිසි දෙක තුනක් හරි ලියමු